අද වීඩියෝකින් කතා කරන්න යන්නේ වර්තමානයේ තිබෙන ප්‍රධානතම රෙස්ලිං ආයතන කිහිපයක ඇති ශූරතා මොනවද යන්නයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න හිතුවේ ඉදිරියේදී අපේ channel එකෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙන අනෙකුත් රෙස්ලිං ආයතන සම්බන්ධයෙන් ඇති වීඩියෝත් හොඳින් අවබෝධ කර ගැනීමට පහසු වන නිසාය. රෙස්ලිං ආයතන වලින් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉතින් අද අපි බලමු වර්තමානයේදී ප්‍රධානතම රෙස්ලිං ආයතනවල මේ වන විට පවතින ශූරතා මොනවාද කියලා. පළමුවෙන්ම අපි බලමු World Wrestling Entertainment. එහෙම නැත්නම් අපි හැමෝම දන්න WWE ආයතනයේ මේ වන විට පවතින ශූරතා මොනවාද කියලා. WWE ආයතනයේ Raw, SmackDown, NXT යන රෝස්ටර් තුනේම සිටින පිරිමි පුද්ගලයන් සඳහා ඇති ශූරතාවන්නේ WWE ශූරතාවය, WWE Universal ශූරතාවය, WWE United States ශූරතාවය, WWE Intercontinental ශූරතාවය, NXT ශූරතාවය සහ NXT North American ශූරතාවය. ඒ වගේම පිරිමි කණ්ඩායම් සඳහා ඇති ශූරතාවන්නේ Raw Tag Team ශූරතාවය, SmackDown Tag Team ශූරතාවය, NXT Tag Team ශූරතාවය යන ශූරතා ආයතනයේ පවතිනවා. WWE ආයතනයේ කාන්තාවන් සඳහා ඇති ශූරතාවන්නේ Raw Women ශූරතාවය, SmackDown Women ශූරතාවය, NXT Women ශූරතාවය සහ ඒ වගේම කාන්තා කණ්ඩායම් සඳහා ඇති ශූරතාවන්නේ WWE Women's Tag Team ශූරතාවය සහ NXT Women's Tag Team ශූරතාවය යන ඒවායි. අපි දැන් බලමු All Elite Wrestling. එහෙම නැත්නම් AEW ආයතනයේ වර්තමානයේ පවතින ශූරතා මොනවාද කියලා. AEW ආයතනයේ පිරිමි පුද්ගලයන් සඳහා ඇති ශූරතාවන්නේ AEW ලෝක ශූරතාවය, AEW TNT ශූරතාවය, AEW All Atlantis ශූරතාවය, FTW ශූරතාවය, ඒ වගේම පිරිමි කණ්ඩායම් සඳහා ඇති ශූරතාවන්නේ AEW World Tag Team ශූරතාවය සහ ඒ වගේම කලක සිට පවතින රෙස්ලිං ආයතනවල යම්කිසි පෙරලියක් ඇති කරන අංගයක් තමයි 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම්. ඉතින් AEW ආයතනයේ 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් සඳහාද වෙනම ශූරතාවයක් නිර්මාණය කර තිබෙනවා. ඒ තමයි AEW World Trios ශූරතාවය. AEW ආයතනයේ ඇති කාන්තාවන් සඳහා ඇති වෙන්නු ශූරතාවන්නේ AEW කාන්තා ලෝක ශූරතාවය සහ AEW TBS ශූරතාවය යන ශූරතාවය. AEW ආයතනයේ ශූරතා පැත්තෙන් බැලුව විට දකින එකම අඩුපාඩුව වන්නේ කාන්තා කණ්ඩායම් සඳහා ශූරතාවයක් නොඇතිවීමයි. ඉදිරියේදී එම අඩුපාඩුවත් ඔවුන් සම්පූර්ණ කර ගනීවියයි කියා අපි විශ්වාස කරනු ලබනවා. අපි දැන් බලමු New Japan Pro Wrestling. එහෙම නැත්නම් NJPW යන ආයතනයේ ඇති ශූරතා මොනවාද කියලා. NJPW ආයතනයේ පිරිමි පුද්ගලයන් සඳහා ඇති ශූරතාවන්නේ NJPW ආයතනයේ පිරිමි පුද්ගලයන් සඳහා ශූරතා රාශියක්ම පවතිනවා. එම ශූරතාවන්නේ IWGP World Heavyweight ශූරතාවය, IWGP United States ශූරතාවය, IWGP Junior Heavyweight ශූරතාවය, IWGP Never Openweight ශූරතාවය, IWGP Stone Openweight ශූරතාවය, NJPW World Television ශූරතාවය සහ පිරිමි කණ්ඩායම් සඳහා ඇති ශූරතා කිහිපයක්ම තිබෙනවා. එම ශූරතාවන්නේ IWGP Tag Team ශූරතාවය, IWGP Junior Heavyweight Tag Team ශූරතාවය, Stone Openweight Tag Team ශූරතාවය, Never Openweight 6-man Tag Team යන ශූරතාවය. NJPW ආයතනයේ කාන්තාවන් සඳහා ඇති එකම ශූරතාවය වන්නේ IWGP කාන්තා ශූරතාවය පමණි. අපි දැන් බලමු Impact Wrestling ආයතනයේ තිබෙන ශූරතා. පිරිමි පුද්ගලයන් සඳහා ඇති ශූරතාවන්නේ Impact ලෝක ශූරතාවය, Impact X Division ශූරතාවය, Impact Digital Media ශූරතාවය, ඒ වගේම පිරිමි කණ්ඩායම් සඳහා Impact World Tag Team ශූරතාවය තිබෙනවා. කාන්තාවන් සඳහා Impact Knockout ලෝක ශූරතාවය සහ කණ්ඩායම් සඳහා Impact Tag Team යන ශූරතා ආයතනයේ පවතිනවා. අපි දැන් බලමු Ring of Honor. එහෙම නැත්නම් ROH යන ආයතනයේ පවතින ශූරතා. ROH ආයතනයේ පිරිමි පුද්ගලයන් සඳහා ඇති ශූරතාවන්නේ ROH ලෝක ශූරතාවය, ROH ටෙලිවිෂන් ශූරතාවය, ROH PO ශූරතාවය, ඒ වගේම පිරිමි කණ්ඩායම් සඳහා ROH Tag Team ශූරතාවය සහ ROH 6-man Tag Team යන ශූරතා ආයතනයේ පවතිනවා. ROH ආයතනයේ කාන්තාවන් සඳහා ඇති එකම ශූරතාවය වන්නේ ROH Women ශූරතාවයයි. අපි දැන් බලමු Major League Wrestling. එහෙම නැත්නම් MLW යන ආයතනයේ ඇති ශූරතා මොනවාද කියලා. පිරිමි පුද්ගලයන් සඳහා ආයතනයේ ඇති ශූරතාවන්නේ MLW World Heavyweight ශූරතාවය, MLW National Openweight ශූරතාවය, MLW Middleweight ශූරතාවය සහ MLW World Tag Team යන ශූරතාවය. MLW ආයතනයේ කාන්තාවන් සඳහා ඇති එකම ශූරතාවය වන්නේ MLW World Women ශූරතාවය.
අවසාන වශයෙන් අපි බලමු National Wrestling Alliance. එහෙම නැත්නම් NWA ආයතනයේ ඇති ශූරතා මොනවද කියලා. ආයතනයේ පිරිමි පුද්ගලයන් සඳහා ඇති ශූරතාව වන්නේ NWA ලෝක ශූරතාවය, NWA World Television ශූරතාවය, NWA World Junior Heavyweight ශූරතාවය, NWA National ශූරතාවය සහ පිරිමි කණ්ඩායම් සඳහා NWA World Tag Team ශූරතාවය සහ NWA United States Tag Team යන ශූරතා ආයතනයේ පවතිනවා. NWA ආයතනයේ කාන්තාවන් සඳහා NWA කාන්තා ලෝක ශූරතාවය සහ කාන්තා කණ්ඩායම් සඳහා NWA Women World Tag Team යන ශූරතා ආයතනයේ පවතිනවා. ඒ කුමක්දයි කියා අපිට කියන්න. තව රෙස්ලින් පිටියේ ඇති බොහෝ දේ දැනගැනීමට අපේ channel එක subscribe කර එකතු වෙන්න කියන මතක් කිරීමත් සමග අදට වීඩියෝ එක අවසන් වෙනවා. වීඩියෝ එක නරඹපු හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.